මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. මගේ නැන්ද පිළිකාවක් හැදිලා හොඳටම අමාරු වෙලා හිටියේ. එයාට ළම හිටියෙත් නෑ. එයා ටිකක් විතර නපුරුයි. එයාට පිළිකාවක් හැදිලා තියෙනවා කියලා අපි දැනගත්තේ එයාගේ ජීවිතේ විශ්වාස කරන්න අමාරුයි කියලා දොස්තර කිව්වට පස්සේ. අපේ අම්මගේ මල්ලිගේ නෝනා තමා නැන්දව කැන්සර් හොස්පිටල් එකෙන් ගෙදරට එවලා තිබුණේ. ඉතින් මේ ගැන අපිට අපේ මාමත් හැංගුවා. එදා හරියටම වෙලාව 5යි කාලට විතර ඇති. ඊට උදේ පල්ලි යන්න ඕන නිසා අපි නැගිටිනවා. උදෙන් මේ දවස්වල කාටුන් යනවා. මම බල බල හිටියේ. අම්මා කුස්සියේ තේ හදලා මගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොටම මමයි අම්මයි දෙන්නම දැක්ක අපේ නැන්ද දොර ළඟ හිටගෙන ඉන්නවා නයිටියකුත් ඇඳගෙන. අම්මා කතා කළා. නංගි එන්න ඇතුළට. කා එක්කද ආවේ? ඇයි මේ වෙලාවේ ආවේ? කියලා ඇහුවා. එයා අපි දිහා බලාගෙන ඉඳලා අපේ පිටිපස්ස පැත්තට යන්න ගියා. ඉස්සර අපේ টয়ලට් එකේ තිබුණේ පිටිපස්සේ. ඉතින් අම්මා කිව්වා එයා টয়ලට් එකට යන්න නැති කියලා. එතකොට විනාඩි දෙකක්වත් ගියේ නැහැ. මාමා කෝල් කරා අම්මගේ ෆෝන් එකට. නැන්ද නැති වුණා කියලා අඬ අඬ කිව්වා. මට හීන්දාඩියක් දැම්මා. එතකොට කවුද හිටගෙන හිටියේ? ඒ නැන්ද කියලා අම්මයි මායි දෙන්නම දැක්කා. සමහර විට එයා මැරිලා අපිව බලලා යන්න ආවද? ඒක නම් තාම අපිට හිතා ගන්න බෑ.